මල්ලි කෝරය එයා දැන් හිටියා මම හිතන්නේ කාමරේ ඇත්තේ. එහෙමද? මල්ලිට කියන්න මල්ලි එයා ගැන කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා මල්ලි. මොනවද ඉතින්? මොනවද කියලා අහන්නේ? බුදු අම්මෝ නැගිටින්නේ උදේ 10ට. හරිද? උදේ 10ට නැගිට වෙලේ ඉඳලා මූණක් කටක් වතුර නැතුව ෆෝන් එකේමයි එල්ලලා ඉන්නේ. අපි නම් ඉතින් ওই කාලේ වුණ කරේ නෑ. ඉතින් ඔයා කියලා පොඩ්ඩක් හදාගන්න. මොකද ඔයා දැම්ම හදාගන්න නැත්නම් ඔය පස්සට මල්ලි කරදර වෙනවා. ඔයාට මේ ආදරේට කියන්නේ අපි. අනේ අන්නක්කේ අක්කගේ වැඩ බලා ගන්නකො ගිහිල්ලා. ඔයාත් ඉතින් ඔයා ගණන් ගන්න නෑනේ. ඉතින් අම්මයි මම කොච්චරනම් ඔයාට කියනවද? ඔයා ගණන් ගන්න නෑනේ. සත පහකට ගණන් ගන්නෑ අපි මේ කියන්නේ මොකක්ද කියලා. ගෙදර වැඩක් වලක් කරන්නේ සීරේ මල වයසක අම්මා කරන්නේ. ඔව් පොඩ්ඩක් හොරෙන් ඇවිල්ලා පුළුවන් නම් බලන් ඉන්නකෝ. අනේ අම්මා මෙහෙමත් ගේන කියලා හිතනවා පස්සට එළිය වෙන්නකන් නිදා ගන්නවා උදේ 10 11 වෙනකන් නැගිට වෙලා ඉඳන් ෆෝන් එක ඔබලා යනවා මූණ ටිකක් සෝදගෙන ඉනවා ඊට පස්සේ තේ එක හදලා තියෙනවා ඉතින් අම්මා වෙලාවකට එයා හදාගෙනත් බොනවා ඊට පස්සේ ඉතින් ෆෝන් එකේම තමයි අපි දන්නවද ඔයාට කතා කරනවද කාට කතා කරනවද කියලා ටිකක් හොයලා බලන්න ඉතින් ඔයාව ගණන් ගන්නෑ වගේ ඉල්ලපා මල්ලි ඔය පවුල් ප්‍රශ්න ඉස්සරහට. ඔව් පවුල් ප්‍රශ්න. නෑ මල්ලිට කියන්න මල්ලි අපි ගෙදර ඉන්න කාලේ කොහොමද හිටියේ? අපි ඉන්න කාලේ කොහොමද හිටියේ? අපි උදේ 4 වෙනකොට නැගිටිනවා. අපේ අම්මා අපිට නිදා ගන්න දුන්නද? මොන පිස්සුද? උදේ 4 වෙනකොට නැගිටින්නෙත් නම් වතුර කෝප්පයක් ගාවිලා ගහන්නේ අපිට. ඔව්. එහෙම කරපින්න තමයි මල්ලි අපි මේ අදටත් මේ උදේම නැගිටින්නේ. මෙයාලට පුරුද්ද නෑ. බලාගෙන යනකොට ඉතින් මෙයාට බැලලා වැඩක් නෑ මල්ලි. මෙයාට බැලලා වැඩක් නෑ. ඕවා ගෙදර ඉඳලා පොඩි කාලේ ඉඳලා අම්මලා දෙමව්පියෝ හදන්න ඕන දේවල්. ඒකයි බැඳලා කසාදයක් බැඳලා ආව ගෙදරකවත් හරියට ඉන්න දන්නේ නැත්තේ මල්ලි. ඔව් හරියට ඉන්න දන්නේ නැත්තේ. හරි දැන් අක්කා හොඳට පවුල් කාගෙන හිටියද? ඔව් ඉතින් ඔයාටත් තේන්නේ මේ මගේ වැඩද තමා. මම ඉතින් මේ ගෙදර ආවේ. ඒ මිනිස්සයාගේ වෙන ප්‍රශ්න තිබුණ හින්දානේ නැත්තම් ඔහොම ප්‍රශ්න වලට මං ආවේ නෑනේ කසාදි කඩාගෙන. එයාටත් ඉතින් ගෑණිගේ වැරද්දක් කියනකොට මේ අපේ වැඩි තමයි පේන්නේ. අනේ අම්මපා. මං ඒ ගෙදර පවුල් කාපිදිය මං විතරයි දන්නේ. මට ඒ කවුරුත් බනින්නේ නෑ මල්ලි. මිනිහට ඉතින් මාව එපා වුණ එක වෙනම දෙයක්. ඒ වුණාට ඒ කවුරුත් මට බනින්නේ නෑ. මං කොච්චරනම් ඉන්න try කළාද ඉතින් ඉන්න බැරි තැන්නේ ආවේ. ඔව්. මම මේ ගෙදර කොච්චර වැඩපල කරනවද? ඔව් ඉතින් නෑ කියලා කියන්නේ. මොනවා කියන්නද මල්ලි? ඔයත් ඉතින් ඔයාට ඔවා තේරෙයි දවසක අද අපි මොනවා කිව්වත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ. ඔයාට ඔය දවසක තේරෙයි. ඔයාම එතකොට හිතයි මේ අක්කා මේ අම්මා කිව්වේ ඇත්ත කියලා. පොඩ්ඩක් අම්මගෙන් අහලා බලන්නකෝ. එයා වැඩක්කලා කරනවද කියලා. ගෙදර පොඩ්ඩක් අහලා බලන්නවා. මේ අක්කා බොරුද කියන්නේ කියලා අහලා බලන්නකෝ එයා. එයා මං කියන පළියට ඔය ගණන් ගන්න එපා. විශ්වාස කරන්න එපා. පොඩ්ඩක් අර අම්මා ඉන්නවනේ කුස්සියේ ගිහලා අහලා බලන්නකෝ. එයා කරන වැඩ මට පේනවනේ ඉතින්. ඔව් පේනවා. ඔයාට පේන්නේ ඉතින් එයා රඟපානවා. ඔයා නිවාඩු වෙලා ඉන්න දවස් කීයද? ඒ දවස් ටිකේ එයා යසට වැඩපල කරගෙන හොඳට ඉන්නවා. ඒ රඟපානවා කරන්නේ ඉතින්. උදේ 10ට නැගින කෙනාට ඒ කිටින කෙනාට ගෙදර වැඩපලක් කරන්න වෙලාවක් තියනවද? පොඩ්ඩක් ඕවා කල්පනා කරලා බලන්න මොලයක් කියලා එකක් තියෙනවනේ මිනිහරකෙක් වගේ ඉන්නේ නැතුව මෙතන.